ආයුබෝවන් මధుර සේනාරත්න YouTube channel එකට ඔයාව ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයා මගේ videos බලන්න කැමති නම් මුලින්ම මතක් කරනවා මගේ channel එකට subscribe කරලම එකතු වෙන්න කියලා. මෑතකදී subscribersලා යම් කිසි ප්‍රමාණයක් සාපේක්ෂව එකතු වුණා. ඉතින් මේක හෙමින් යන ගමනක්. ඉතින් මේ හෙමින් යන ගමනට ඔයාලටත් දායක වෙන්න කියලා මම ඉතාමත්ම ආදරෙන් ආරාධනා කරනවා. මගේ YouTube family එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අද මේ ඇඩ් කරන වීඩියෝ එක ඇත්තටම කියනවා නම් ස්පෙෂලි වැදගත් වෙන්නේ ගර්ල්ස්ලාට තමන් කොහොමද තමන්ට ආදරය කරන්න කියන එක. අපි ආදරය කියන දේ පාර්ශව ගොඩකකින් බලාපොරොත්තු වෙනවා නේද? ගෙදර ඉන්නකොට අපේ අම්මගෙන් අප්පච්චිගෙන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන්ගෙන් වෙන්න පුළුවන්, මැරි කරාට පස්සේ නැත්නම් ඉෆෑ එකක් පටන් ගත්තට පස්සේ ලයිෆ් පාර්ට්නර්ගෙන් වෙන්න පුළුවන්. එතකොට දරුවෝ හම්බුනාට පස්සේ දරුවන්ගෙන් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට මම කියන්නේ මේ ඉනර් සර්කල් එක ගැන විතරයි. ඊට අමතරව ඉතින් තව අපි කී දෙනෙක් එක ගනුදෙනු කරනවාද? එතකොට අපි හිතනවා ඒගොල්ලන් අපි 100%ක් අපිට අපි දෙන දෙයට 100%ක් අපිට ආපස්සට දෙයි කියලා. නෑ, එහෙම කවදාකවත් කිසිම يعني ගොඩාක් රිලේෂන්ෂිප්ස් වලදී ගොඩාක් affairs වලදී එහෙම වෙන්නේ නැහැ. ඉතින් වාසනාවකට වගේ ඔයගොල්ලන් දකින්නවත් ඇති. ඉතින් මට එහෙම සාමාන්‍යයෙන් අර බින්දවන මැරිජ් ලයිෆ් එකක් මට හම්බුනේ නැහැ. ඉතින් කොච්චර අභියෝග ආවත් කොච්චර ප්‍රශ්න ආවත් ඇත්තටම කියනවා නම් අපේ ලයිෆ් එක හැමදාම චැලෙන්ජින්. ඉතින් ඒ චැලෙන්ජස් එක අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ඔයාලට මම මේ වීඩියෝ හරහා ෂෙයා කරනවා. මොකද තව කෙනෙකුට ඒක මොටිවේෂන් එකක් වෙන හින්දා අද වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ෂෙයා කරේ. මම අර කලින් කිව්වා වගේ අපි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනකොට අපි ඩීල් කරනකොට අපි බලාපොරොත්තු වෙනවා අපි කරන දේට 100%ක් අපිට ආපස්සට ලැබෙයි කියලා. ඉතින් සමහර ලාවට එහෙම නොලැබෙන තැන්වලදී අපේ හිත කඩා වැටෙනවා. අපි හිතනවා අයියෝ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ සිටුේෂන්ස් වුණ තරම් ඔයගොල්ලොත් එක්ක කියන්නේ ඔයගොල්ලන්ට මුණ ගැහිලා ඇති. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඇයි අපි තව කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ. අපේ අතපය හොඳට තියෙනවා නම් අපිට හොඳ මොලයක් තියෙනවා අපිට කතා කරන්න පුළුවන් නම් ඇස් දෙකක් තියෙනවා නම් එහෙම නැති වුණත් එක දෙයක් නැතුණොත් තව දෙයකින් හරි අපිව සර්වයිව් කරන්න අපේ මේ එන්වයරන්මන්ට් කියන්නේ මේ ස්වභාව ධර්මය හැඩ ගැහිලා තියෙන්නේ ඇස් දෙකක් නැත්තම් සාමාන්‍යයෙන් ඇස් පේන කෙනෙකුට වඩා හොඳට යාගේ ඇහිම ශක්තිමත් කරලා තියෙනවා. ඉතින් ඔයාලා කියවලා තියෙනවා නම් පොලියානා කියලා පොතක් ඒක ඔන්ලයින් කියවන්නත් පුළුවන්. ඉතින් ඒක කියවුවොත් ඕගොල්ලන්ට මේ ඉන්නවට වඩා මේ තියෙන දේෙන් සතුටු වෙලා ඉස්සරහට යන විදිහ තවත් ප්‍රැක්ටිස් කරන්න කියන්නේ අයිඩියාස් ගන්න පුළුවන් වෙයි පොලියානා කියන පොතෙන්. මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක එකතු කරන්නේ ඇයි අපි තව කවුරුත් දෙනකම් බලාගෙන ඉන්නේ නේ? අපිට පුළුවන්කම තියෙද්දි මේ අපේ මේ ලෝකේ හැමෝටම අඩුම ගන්න එක ස්කිල් එකක් හරි එක දක්ෂතාවයක් හරි මොකක් හරි එක පාත් එකක් තියෙනවා තමන්ගේ ජීවිතය හදාගන්න. ඉතින් ඒක හරියට අඳුරගත්තට පස්සේ අපි තව කෙනෙක් දෙයි කියලා තව කෙනෙක්ගෙන් අපි දේවල් බලාපොරොත්තු වෙනට වඩා අපිට පුළුවන් විදිහට අපි ආස දේවල් අරගෙන අපිව ඉස්සල්ලාම සතුටින් තිබ්බොත් විතරයි අපිට අනිත් අයව සතුටු කරන්න පුළුවන්. අපිට ජොබ් එක හරියට කරන්න පුළුවන්. අපෙන් සර්විස් එක ගන්න එන කෙනාව හරියට කියන්නේ අපිට ජොබ් එකට 100%ක් සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. අපේ හස්බන්ඩ්ට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. බබාට සාධාරණයක් ඉටු කරන්න පුළුවන්. ඉස්සල්ලාම අපිව සතුටින් තිබ්බොත් විතරයි. ඉතින් මම මේ වීඩියෝ එක එකතු කරන්නේ මම මේ දේවල් ගත්ත කී ෂෙයා කරන්න නෙවෙයි. සාමාන්‍යයෙන් මේ YouTube එකේ එක ටොපික්ස් තියෙනවනේ නේද? එක මේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක ටොපික්ස් තියෙනවනේ. ඉතින් අන්න ඒ එක ටොපික් එකකට අදාළව තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම සාමාන්‍යයෙන් මේ විදිහට රෙස්ට් එකක් ගත්තේ ඇත්තටම අවුරුදු 2019 ඉඳලා 2019න් පටන් ගත්ත මේ ගමන එක දිගටම කොච්චර يعني අවුරුදු දවසෙත් මම ක්ලාස් කරලා තියෙනවා. යුනිවර්සිටි එක්සෑම්ස් වලට කලින් දවස් උදේ පාන්දරත් ක්ලාස් එකක් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදීත් කොච්චර අමාරු වුණත් බාරගත්ත ළමයි ටිකගේ වැඩ ටික හරියට ඉවර කරන්න ඕන නිසා මම ඩිලිවරි එකට දවස් 2කට කලින් තමයි ක්ලාසස් නතර කරේ. එච්චරට කරා.
ලොකු කාලයක් මම නතර කරන්නේ නැතුව. ඒ කියන්නේ නොනවත්වා එක දිගට දිව්ව ගමනක පොඩි රිලැක්ස් එකක් අරගත්ත සති දෙකක වගේ රිලැක්ස් එකක් අරගත්තා. මොකද ජොබ් එකට යන්න තියෙන නිසා. ඉතින් ඒ සති දෙක ඇතුළත මට පුළුවන් උපරිමෙන් මට සලකගත්තා. ඒ මොකද කියනවා නම් මට මගේ මේ කකුල් දෙක හොඳට ඒ කියන්නේ හයියට තිබ්බේ නැත්තම් මට මේ කිසි දෙයක් කරන්න වෙන්නේ නැති නිසා මම අංක 1ට මගේ කකුල් දෙකට හොඳට ට්‍රීට්මන්ට්ස් කරලා මසාජ් කරලා එහෙම කරා. එතකොට මගේ ඔළුව හොඳට වැඩ කරේ නැත්තම් මට මේ කිසිම දෙයක් කල්පනා කරලා හරියට මැනේජ් කරගන්න බැරි වෙනවා. මගේ අත් දෙක හොඳට වැඩ කරේ නැත්තම් මට හොඳට කතා කරගන්න බැරි වුණා නම් මගේ උගුර හොඳට තිබ්බේ නැත්තම් මම හැම දෙයකම මගේම අවයව වලට උනත් මම හැම දෙයකම ගොඩාක් ස්තුතිවන්ත වෙලා මම හැමෝටම ට්‍රීට් කරා හොඳට. ඉතින් ඒකත් මම ඔයගලන්ට සමහර වීඩියෝ ක්ලිප්ස් හරහා ෂෙයා කරනවා. මොකද ඉදිරියටත් ඒ දේවල් වල සපෝට් එක නැතුව ඒවා වැඩ කරේ නැත්තම් මට මගේ ගමනේ යන්න විදිහක් නැහැ. මට හොඳට වචන ගලපලා කතා කරන්න හැකියාවක් තිබ්බේ නැත්තම් මට හොඳ මතකයක් තිබ්බේ නැත්තම් මට හොඳට ඉගෙන ගන්න පහසුකමක් හොඳට කියන්නේ කියලා දෙන දේ මතක තියාගන්න මම පාඩම් කරන දේ මට මතක තියාගන්න හොඳ බුද්ධියක් තිබ්බේ නැත්තම් මට මේ ගමන එන්න බැරි වෙනවා. ඉතින් මම අංක 1ට ඒ හැම දෙයකටම මටම ස්තුතිවන්ත වෙවි. මම හැම පාර්ට් එකකටම වෙන වෙනම ට්‍රීට් කරා. ඉතින් ඒක මම ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරනවා. ඊට අමතරව මගේ දෙමව්පියෝ මට හොඳට චූටි කාලේ ඉඳලා හොඳ නරක කියලා දීලා හොඳට උගන්වලා මේ තක්වා ආපුවට මම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. එතකොට මට උදව් කරපු මේ පණ නැති කඩෙන් ගත්ත පොඩි ඩිවයිසස් වලට පවා මගේ ලැප්ටොප් එක වෙන්න පුළුවන්, කීබෝඩ් එක, මවුස් එක, ෆෝන් එක, පොත්පත්, එතකොට මගේ ඩෙස්ක් එක, මේ හැම දෙයකටම මේ භෞතික දේවල් එකේ මේ පණ නැති මේ භෞතික දේවල් වලට පවා මම ස්තුතිවන්ත වෙලා එයාලට අවශ්‍ය ට්‍රීට්මන්ට්ස් මම කරා. ඒ කියන්නේ කොටස් රිපෙයාර් කරා, අලුත් නිකන් ස්ලෝ දුවන පාර්ට්ස් ගලවලා ඒව රීප්ලේස් කරා. ඉතින් අන්න ඒ විදිහට සහ මම අඳින්න ආස ඇඳුම් අරගත්තා, සෙරෙප්පු අරගත්තා, එතකොට සමහරවිට ජුවලරිස් අරගත්තා. මම මගේ සාමාන්‍යයෙන් අපි ආස කරන දේවල්. ඉතින් අන්න ඒ වගේ තමන්ට තමන් ඇර වෙන කවුද නේද? ඒ කියන්නේ තමන්ට තමන් තරම් ආදරය කරන වෙන කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ තනියම බුදු වෙලා තමයි අනිත් අයට සත්‍ය කියලා දුන්නේ නේද? ඒ නිවන් දකින මාර්ගය කියලා දුන්නේ ඉස්සෙල්ලාම තමන් තනියම ඒ දේ අවබෝධ කරගෙන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ලොකු මොටිවේෂන් එකක්. මොකද ගොඩාක් මගේ ස්ටුඩන්ට්ස්ලා දුවලා විශේෂයෙන් එතකොට නංගිලා අක්කලා ගොඩාක් අය රිප්ලයි කරනවා, කමෙන්ට් කරනවා, එතකොට මෙසේජ් කරනවා, සමහරවිට හම්බුනහම කතා කරනවා. මගේ වීඩියෝස් මම සමහරවිට මාව දන්න මගේ වීඩියෝස් බලයි කියලා හිතන්නවත් බැරි පිරිසක් එහෙම ක්‍රවුඩ් එකක් හැදලා ඉන්නවා. මගේ වීඩියෝස් බලලා කියන්නේ පුංචි ප්‍රමාණයක් වෙන්න පුළුවන්, සාපේක්ෂව ලොකු මිලියන් ගණන් එහෙම නෙවෙයි. නමුත් පුංචි ප්‍රමාණයක් වුණත් මගේ වීඩියෝස් බලලා ඒගොල්ලන් ජීවිතේ දැනට ඉන්න මට්ටමේ එක අඩියක් හරි ඉස්සරහට අරගෙන යන්න මගේ වීඩියෝස් ලොකු මොටිවේෂන් එකක් වෙලා කියලා දැනගත්තාම මට ගොඩාක් සතුටුයි. ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. අපි හැමෝටම යුනික් ප්‍රශ්න තියෙනවා නේද? ඒ කියන්නේ මට හැමදේම තියෙනවා කියලා පෙවුනත් සමහරවිට මට මේක නෑනේ කියලා මට දුක් වෙන්න දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් කාගේවත් ජීවිත පර්ෆෙක්ට් නැහැ. මම හිතනවා මොකක් හරි රටක ජනාධිපති කෙනෙකුට උනත් මරණ තර්ජනයක් හරි තියෙනවා. ඉතින් ඒ නිසා යා විඳවන වෙලාවල් තියෙන්න පුළුවන්. තමන්ගේ තනතුර අහිමි වෙයිද? ඒ කියන්නේ හැමදේම අංග සම්පූර්ණව තියෙන පුද්ගලයෙකුට උනත්. ඉතින් ඒ නිසා ප්‍රශ්න කියන දේවල් ලොකුවට ඔලුවට අරගන්න හොඳ නැහැ. ඉතින් සාපේක්ෂව එක එක්කෙනාට වෙනස්නේ ප්‍රශ්න. ඉතින් සහ එකම ප්‍රශ්නයකට අපි චැලෙන්ජ් කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මම මේ බ්ලොග්ස් දාන්න පටන් ගත්තේ අතරම මගේ යුනිවර්සිටි එකේ අන්තිම අවුරුද්දේ අන්තිම කාලේ ඉඳලා. ඉතින් මම චූට්ටක් පසුතැවෙනවා. ඇයි මට ඒක මුලින්ම පටන් ගන්න බැරි කියලා. යුනිවර්සිටි ගිය දවසේ ඉඳලා මම ඊට කලින් ඉඳලා මට ඇයි වීඩියෝස් දාන්න පරක්කුනේ කියලා. ඉතින් මගේ වීඩියෝස් බලලා මමම මොටිවේට් වෙන වෙලාවල් ඕන තරම් තියෙනවා.
ඉතින් මට කියන්න අවශ්‍ය මෙතනදී අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා පෞද්ගලිකව අපිට උනත් මට උනත් එහෙමයි දැන් අද බබාව ඩේ කෙයාර් එකට දැම්මට හෙට එයා ඩේ කෙයාර් එකට ගිහිල්ලා ඉඳීද කියන එක ප්‍රශ්නයක් නේ. මොකද එයා එන්න එන්න ලොකු වෙනකොට එයාට හැමදේම තේරෙනවා. ඒකට අම්මා යාව දාලා යනවා කියන එක එයාට තේරෙනවා. ඒකට ඊට වඩා දැන් ගෙදර ආවට පස්සේ ඉතින් අපි තනියම ඉන්නවා වගේ නෙවෙයිනේ. අද මට ඇඟට අමාරු නම් මට මොකක් හරි කඩෙන් පේස්ට්‍රි එකක් හරි අරගෙන ටී එකක් බීලා නිදාගත්ත දවස් ඕන තරම් තියෙනවා සිංගල් ලයිෆ් එකේදී. නමුත් දැන් අපිට එහෙම කරන්න බෑ. ගෙදර ආවනම් හස්බන්ඩ් ගැන බලන්න ඕනි, බබා ගැන බලන්න ඕනි. දැන් මේ දවස්වල හස්බන්ඩ්ගේ අම්මටත් ලොකුවට අසනීප වෙලා ඉතින් එයාත් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ජීවිතේ ලේසි නැහැ. සහ විශේෂයෙන්ම හස්බන්ඩ්ගේ ජොබ් එක ගැන අහලා තිබ්බනේ කට්ටිය. එයා ජොබ් එකක් විදිහට කරන්නේ. එයා බිස්නස්මන් කෙනෙක්. ඉතින් ඒ බිස්නස් එකේදී එතකොට එයා ගත්තොත් එයා ගෙදර ගැන බලන්න ඕනි, අම්මා ගැන, මං ගැන, බබා ගැන. ඉතින් ඒ තුන්දෙනාම එයාට එකම ලෙවල් එකේ ඉන්න තුන්දෙනෙක්. ඊට අමතරව එයාගේ බිස්නස් එකේ කියන්නේ සාපේක්ෂව ලොකු ආයෝජනයක් කරලා ඕනි ඒ දේවල් පටන් ගන්න. ඉතින් ඒක සක්සස් වුණොත් හොඳයි, නැති වුණොත් ලොකු රිස්ක් එකක් තියෙනවා. ඊට පස්සේ ඒකේ සේවකයෝ මේ නඩත්තු කරන්න ඕනි. ඉතින් ඒ වගේ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන ඔළුව රිලැක්ස් එකේ තියාගෙන හෙට දවස ගත කරන්න කොහොමද කියන එක අපි දෙන්නටම මාර චැලෙන්ජ් එකක්. ඉතින් ඔයාලා මගේ වීඩියෝ සරහා දකිනවා ඇති. ඒ හැමදේම අපිටත් තියෙනවා. මෙච්චර දේවල් කරනකොටයි අපිට මෙහෙම වෙන්නේ කියලා හිතන්න ඕනේ ප්‍රශ්න ගොඩක් අපිටත් තියෙනවා. සහ එළියෙන් හැම වෙලාවෙම පොසිටිව් ෆීඩ්බැක්ස් එන්නේ නැහැ අපිට. ඒ කියන්නේ අපිට කිසිම විදිහකින් අපි ගැන හිතෙන්නේ නැති ප්‍රශ්න සමහරු නිදි මරාගෙන කල්පනා කරනවා, කමෙන්ට් කරනවා, කෝල්ස් අරගෙන කියනවා. ඉතින් අපිටත් ගොඩාක් ප්‍රශ්න තියෙනවා තමයි. නමුත් ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් බලලා අපි කොහොමද මෙච්චර දේවල් තියාගෙන ඉස්සරහට යන්නේ කියන එක බලලා ඔයාලටත් පුළුවන් ඔයාලගේ තියෙන මම මේ කියන්නේ මේ මගේ ගෝලයින්ට ඒ කියන්නේ මේ දුවලට විශේෂයෙන්ම මගේ නංගිලාට එක්ස්පීරියන්ස් අඩු කට්ටියට මොකද මට වඩා මැචුවර් කට්ටිය ඕන තරම් මේ වීඩියෝස් බලනවා ඇති. ඉතින් මේ වීඩියෝ එක බලන්නකො ඔයාලටත් හිතෙයි මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරොත් මම මේ සති දෙකක නිමාඩුව හිතේ හැටියට අරගන්න ලොකු කාලයක් 2019 ඉඳලා එක දිගට නොනවත්වා වැඩ කරා. ඊට පස්සේ මම තීරණය කරා ඒ කියන්නේ දැන් මේ පන්ති කරනවා කියන එක A level biology chemistry සබ්ජෙක්ට් දෙකනේ මම උගන්වන්නේ ටියුෂන් කරනකොට. ඉතින් ඒව සාමාන්‍යයෙන් නිමාඩු ගන්න පුළුවන් ඒවා නෙවෙයි. ඉතින් මම දැන් එතකොට දැන් මේ මගේ අලුත් ජොබ් එකත් එක්ක ඒකත් සීරියස් ජොබ් එකක්. ඉතින් ඒක ඩියුටි යන්න ඕනේ. සාමාන්‍යයෙන් නිමාඩුත් ටිකක් අඩුයි. සැටර්ඩේ සන්ඩේ තියෙනවා. ඉතින් ගවර්න්මන්ට් මේ ඒ හොලිඩේස් ටික තියෙනවා. ඊට අමතරව ඉතින් තව නිමාඩු ගන්න පුළුවන්. මම කියන්නේ සාපේක්ෂව ඉතින් ටිකක් රිස්කි ජොබ් එකක්. ටිකක් අමාරුවෙන් කරන්න ඕන ජොබ් එකක්. ඉතින් ඒකත් එක්ක ක්ලාස් උත් කරගෙන ගෙදර වැඩ ටිකක් කරන්න ඕන නිසා මම 2025 බැච් එකකින් ගන්න ළමයි ගන්න ගොඩාක් ලිමිට් කරලා සැටර්ඩේ සන්ඩේට විතරක් ක්ලාසස් කරන්න පුළුවන් මට්ටමට ටිකක් අඩු කරා. ඉතින් 25 බැච් එකෙන් ඇත්තට මම ඒ විදිහට ගන්න එක නතර කරා. ඉතින් ඒකෙන් පස්සේ තමයි මම මේ විදිහට රිලැක්ස් වුණේ. ඉතින් එච්චර කාලයක් මේ ගමන ඇදගෙන එන්න මට උදව් වෙච්ච මගේ ශරීරයේ තියෙන හැම පාර්ට් එකකටම මම වෙන වෙනමම ට්‍රීට් කරා ඇත්තටම. ඒක ගොඩාක් ස්තුතිවන්ත වෙලා අනේ මට ඔයා මේ දේ මට මේ විදිහට කරපු නිසානේ. ඒ කියන්නේ මේ විදිහට ඔයා කකුල් දෙක අමාරුයි මම ගොඩාක් පයින් ඇවිදලා තියෙනවා. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකන් හිටගෙන ඉඳලා තියෙනවා. එතකොට මේ වලලු කර හරියෙන් එහෙම නිකන් ඇනෙන සයිස් එකටම රිදෙන්න ඕන තරම් එහෙම දවස් දෙන්න. ඉතින් ආයෙ පහුදා නැගිටලා වැඩ කරනවා. ඉතින් ඉස්සෙල්ලාම මම මගේ කකුල් දෙකට තමයි ට්‍රීට් කරේ. මේ විදිහට මෙච්චරම මට ට්‍රීට් කරගත්ත කාලයක් මට මතක නැහැ ඇත්තටම. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වීඩියෝස් බලලා මොටිවේට් වෙලා ඔයාලගේ ලයිෆ් එක මීට වඩා දැන් ඔය ඉන්න මට්ටමට වඩා සහ සමහරව හිතනවා ටික කාලයක් අපි කරන දේ සක්සස්ෆුල් වුණේ නැතුවම ඒක රන් වෙන්නවා කියලා ඔළුවට යන්නේ නැති වුනහම අත්හැරලා දානවා. නම් මටත් ඒ වගේ අවස්ථා ගොඩාක් තියෙනවා. ඉතින් මටම හිතලා තියෙනවා මම මේක කරන්නේ කියලා. නමුත් එහෙම තැන්වලදීත්
වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි නැගිටපු. ඒ කියන්නේ හොඳටම වලේ වැටිලා ගොඩෙන්න බැරි වෙන්නම වලේ වැටිලා නැගිටපු අවස්ථා මම ඕන තරම් තියෙනවා. නමුත් මම කිසිම අවස්ථාවක කිසිම දෙයක් අතෑරියේ නැහැ. ඉතින් එහෙම අතෑරියේ නැති නිසා තමයි අද මට මේ විදිහට සති දෙකක කාලයක් හරි නිදහසේ සතුටින් රිලැක්ස් එකේ ගත කරන්න පුළුවන් වුණේ. ඒ නිසා මම කියනවා ඔයා කරන දේ හරිනම් ඔයා දන්නවනම් හිතට අවංක ඔයා කරන්නේ මොකද්ද කියන එක මම කියන්නේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟයි නම් අනිවාර්යෙන් කරන්න. කොච්චර කරදර බාධක ආවත් තමන්ට අවංක වෙන්න. එතකොට අනිත් අයට නිකම්ම අපි අවංක වෙනවා. ඒක අනිවාර්යෙන් හොඳට විශ්වාසයෙන් මහන්සි වෙලා හොඳ කැපවීමෙන් කරන්න. මුල් කාලේ ටිකක් අමාරු වෙයි. නමුත් ඒකේ ප්‍රතිලාභ එනකොට ඒ දැනෙන සතුට, ඒ දැනෙන සැනසීම ඒක වෙන කොහින්වත් ගන්න බෑ. හරි. එහෙනම් මම ඊතුරු වීඩියෝ ක්ලිප්ස් ටික මේකට ඇඩ් කරන්නම්. පහුගිය දවසක අපි දෙන්න කිතුරුගල ගියා. කිතුරුගල කියන්නේ ඉතින් අපේ අපි මහගෙවල් වලට ටිකක් ළඟයි. නමුත් ඉතින් යවෙන්නේ නැහැ ඇත්තටම. අපි දැන් ඉන්න හරියටත් ඉතින් චුට්ටක් ළඟයි. ගියාට පස්සේ තමයි තේරුනේ අපි දෙන්න කලින් ඉඳලා තියෙන කොච්චර ලස්සන පරිසරයකද කියලා. ඒ කියන්නේ ටිකක් අර ජනාකීර්ණ බවින් අඩු අපි දෙන්නම එකම ගමේ එක කිට්ටුවනේ ඉතින්. එතකොට දැන් ගෙයක් දොරක් අර මෙහෙ වෙන ගෙවල් එහෙම පේන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මිදුලේ කෙළවරට ගියොත් තමයි එක ගෙයක් යාන්තම් පේන්නේ. ඒක ගොඩක් ඈත. අර ගේ වටේටම තේ කෑල්ල තියෙන තේ දාලා තියෙනවා. එතකොට ඊට පස්සේ රබර් අරෝමේ ඔහම එක යායටම කිසිම ගෙයක් දොරක් නැතිව තනි ගෙවල් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මාරම නිදහස්. ඒ කියන්නේ ඒ හුළඟ පවා ඇඟට දැනෙන විදිහ මාරම වෙනස්. ඉතින් ඉස්සර දැන් අපේ ගෙදර කට්ටිය ආවට පස්සේ එහෙම දැන් නැන්දලා දෙන්නෙක් ඉන්න අපේ ගෙදර. ඒ දෙන්න ආවට පස්සේ මේ මම මෙහෙ තනියම ඉන්න දවස්වල එන්නේ සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් ඉඳලා යනට රෙදි එහෙම අරගෙන එනට ඇවිල්ලා පහෝදාම යනවා. ඉතින් එහෙම ඉන්න බෑ යාළුවට. මෙහෙම වතුර සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් එහෙම තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් මෙහෙම දකින්නකොට තමයි ඒ පරිසරයේ තියෙන වටිනාකම තේරෙන්නේ. දැන් හස්බන්ඩ්ගේ අම්මා වුණත් එහෙමයි. එයාත් එනවා මේ සතියකට විතර නවතින්න කියලා. ඒ උනාට පහවදාම ආපහු යනවා. ඒගොල්ලන්ට මේ අර වතුර සෙට් වෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඉතින් ඇත්තටම අපිට නම් එහෙම ලොකු වෙනසක් දැන් එහෙම තේරෙන්නේ නැහැ. ක්ලෝරින් වතුර කියලා එහෙම වෙනම රසක් එන්නේ නැහැ. ඉතින් නමුත් ඉතින් අර එහෙම මේ වගේ පරිසරයක ජීවත් වෙලා දැන් මේ වගේ තැනක මෙහෙම ඉන්නකොට ඉතින් ඒ වෙනස හොඳට තේරෙනවා. මටත් මේ කැම්පස් ගිහිල්ලා අර කට්ටියම අපි රූම් වල හිටියනේ 10ක් එකට. එතකොට ඉතින් ඒ වෙනස තේරුණා. දැන් ඒකටම මම ඇඩැප්ට් වෙලා ඉන්නේ. ඉතින් හස්බන්ඩ්ටත් ප්‍රශ්න මුලින් තිබ්බ මෙහෙ ඇවිල්ලා ඉන්නකොට. දැන් එයාටත් ඒක ඕකේ. දැන් හස්බන්ඩ්ගේ අම්මටත් දැන් ඉතින් ගෙදර දුවන්න හදන්නේ නැහැ දැන්. කියන්නේ ඉස්සර නම් ආව ගමන්ම යන්න හදනවා. දැන් ඉතින් එයත් චුට්ටක් ඒකට ඇඩැප්ට් වෙලා මාරම ලස්සනයි. ඒ කියන්නේ අර හරිත පරිසරය කියන එක ආය වෙන මොකුත් නැහැ. ඔරිජිනල්ම ඒ කොළපාට පරිසරය ඒ අපේ පැතිවල තියෙනවා. ඉතින් මේ කැලණි ගඟ ගොඩාක් මේ රාෆ්ටින් වලට ප්‍රසිද්ධයි මේ හරිය. ඉතින් දැන් ටුවරිස්ට්ලා කිහිප දෙනෙක් මම හිතන්නේ මේ දැන් මේ වීඩියෝ එකටත් අහු වුණා ඒගොල්ලන්ව. ඉස්සරහට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි මේ රාෆ්ටින් කරනවා. මේක මේ ජල විදුලි බලාගාරයක්. වතුර පාවිච්චි කරලා විදුලි නිෂ්පාදනය කරන තැනක්. ඉතින් අපිට අතුලට රංගන යන්න උත්සාහ කරෙත් නැහැ. එහම පර්මිෂන් මං හිතන්නේ නැතුව ඇති. අපි උත්සාහ කරෙත් නැහැ යන්න. නිකන් මේ කිතුගලට ආපු නිසා හස්බන්ඩ් කො මෙතෙන්ට ඇවිල්ලා යමු කියලා. ඉතින් දැන් වීඩියෝ එකේ මුල් කොටසත් එක්ක මම මේක ලින්ක් කරොත් එහෙම මේ ඉස්සර වගේ අපිට අර අපි දෙන්න විතරක් නෙවෙයිනේ දැන් බබා ඉන්නවා. එතකොට අම්මලා ඉන්නවා. ඉතින් ගොඩාක් අර ප්‍රයිවසි එක දැන් චුට්ටක් ලිමිට් වෙලානේ අපිට තියෙන්නේ. ඉතින් අර කතා බහ කරගන්න උනත් අර තියෙන කාලේ අඩු වුණාම ඒකට අපි දෙන්න පාවිච්චි කරන්න මොකක් හරි ගමනක් දාගෙන කොහේ හරි ගිහිල්ලා හොඳට කතා කරලා කරන්න තියෙන දේවල් ටික හිතේ තියෙන දේවල් ටික මං නම් කොච්චරවත් කච ගාලා කතා කරනවා මේ හස්බන්ඩ් එක්ක අම්මා ඊකට අම්මත් එක්කලා එහෙම අර ලිමිට් කරපු පිරිසක් එක්ක මට ඉතින් හොඳට හැම වෙලාවෙම කච කතා කරන්න ඕනේ මේ මගේ ඉනර් සර්කල් එකේ කට්ටියත් එක්ක. එහෙම නැතුවම පොඩ්ඩක් ඊට පස්සේ මම අවුට් යනවා. ඉතින් මේ මං හිතේ තිබිච්ච දේවල් ටික ඔක්කොම යාට කිව්වා.
ඒකත් ඉතින් මගේ හිත මේ නිදහස් කරගන්න හොඳ ඔපචුනිටි එකක් වුණා මේ ගමන. හස්බන්ඩ් නම් එහෙම කියවන්නේ නැහැ. ඉතින් එයාට සමහර ලාවට මම මේ මුලින්ම කියන ටික අග වෙද්දි මතකත් නැහැ. ඒ නිසා එයාට ඕනේ රහසක් ඕනම ප්‍රයිවට් දෙයක් මේ හිතේ තියාගෙන ඉන්න බැරි දෙයක් කියන්න පුළුවන්. සමහර ඒවා මොකද එයාට මතකත් නැහැ. ඉතින් එයාගෙන් ඒක එළියට යන්නේ නැහැනේ. ඒ නිසා මගේ නම් හොඳම මේ විශ්වාසවන්තම පුද්ගලයා තමයි හස්බන්ඩ්. මේ තියෙන රාෆ්ටින් කරන ටූරිස්ට් වගේක් මං කිව්වේ මේ මං යාළුව ගත්තා කියලා වීඩියෝ එකට. වතුර ටිකක් වැඩි. අපි දෙන්නත් කතා වුණේ මේ බබා තා චුට්ටක් ලොකු වුණාම එමු කියලා. එක සැරයක් හරි මේක try කරන්න. අපි ඉතින් ඔය පොරු පැදලා රෝ මේවා ඒව නම් ඇති තරම් ඉතින් කරලා තියෙනවා. මේ ඒ වුණාට මෙහෙම මේක මේ බෝට් එකේ මේ හරිය මෙහෙම ගිහිල්ලා නැහැ ඇත්තටම. බෝට්ටු පැදලා එහෙම නැහැ. ඔරුවේ නම් අම්මෝ ඉතින් ගියපු වාර ගාන කියන්නේ ඔළුවේ තියෙන කෙස් ගානටත් වඩා වැඩි වාර ගානක් අපි ඔරුවේ එහෙම ගිහිල්ලා තියෙනවා. ඉතින් කැලණි ගඟේ පාලම දාන්න කලින් අපි ඔරුවෙන් තමයි ඉස්කෝලේ ගියේ. ඉතින් මට මතකයි මේ කිලෝමීටර එකකට වඩා ඒ කියන්නේ 70ක් ඇත්තටම තියෙනවා පයින් යන්න. එතකොට ඉස්සර ඉතින් මේ පාලම තිබෙන්නේ නැති නිසා එතනට වාහන හැමතිස්සෙම යවෙන්නේ නැහැ. ඉතින් කොහොමද ගඟ පැත්තෙන් එන්නේ නැහැ. අපිට ඉතින් ඉස්සර ඉඳලම වෑන් එක තිබ්බා. ඉතින් වෑන් එකේ යන්නේ වෑන් එක තිබ්බා. අප්පච්චිගේ බයික් එක තිබ්බා. ඒකේ යන්න වෙනම පාරක් තියෙනවා. නමුත් අපි ඉස්කෝලේ යන්නේ ගඟ පැත්තෙන්නේ. ඉතින් හැමදාම වගේ පයින් එන්නේ. ඉතින් අපේ අම්මා දවසකට සමහර ලාවට යන එන ටික ගත්තොත් සමහර 8 පාරක් සමහර තැන් ඊට පස්සේ 10 පාරක් වෙන පුළා යනවා එනවා ඔක්කොම ගත්තාම අපි වෙක්කයන්ද මාව වෙක්කයන්ද නංගි වෙක්කයන්ද මේ විදිහට ඉතින් ගොඩාක් ඇවිදලා තියෙනවා. ඒකයි මම කිව්වේ මම ගොඩාක් ඇවිදලා තියෙනවා කියලා. මේ ඒ කියන්නේ මාර කට්ටක් කාලා තියෙනවා. සමහර දවස් තියෙනවා දැන් ගඟේ වතුර අඩු කාලෙට ඔරුව එන්නේ නැහැ එතන යූර ළඟටම. එතකොට දැන් මාත් එක්කම තව චුට්ටක් අපේ ගෙවල් පහු කරගෙන එනකොට තව ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්ගේ මාළිලා දෙන්නෙක් හිටියා. ඒගොල්ලන් ඉතින් අපේ ගෙදරත් එක්ක ඒ අම්මලා තාත්තලා ගොඩාක් යාළුවෝ. ඉතින් ඒ මල්ලිත් හොඳට ඉගෙන ගත්තා. දැන් එයාත් ඇග්‍රි ෆැකල්ටි එකේ ඉන්නේ. ඉතින් අපි දෙන්න එතකොට දැන් ඉතින් මට මේවා කියන්න පුළුවන් ගොඩක් ආසාවෙන්. නමුත් ඉතින් ඒ කාලේ හරිම දුෂ්කරයි. මම මගේ බෑග් එකේ දවසල උගලන් කියන්නේ දන්නවා ඉතින් 8 වසරේ 9 වසරේ නිකලගෙන පොත් තියෙනවා මාර පොත් තොගයක් නේ තියෙන්නේ. එතකොට අපේ පොත් බෑග් දෙකක් පිටිපස්සෙන් එල්ලගෙන ඊට උඩින් මට හිටිය අපේ නංගි මල්ලි. එතකොට ගොඩක් චූටි නිසා අම්මට අපිව එහෙම ලොකුට බලන්න අමාරුයි. එතකොට අර මල්ලිට හිටියා එයාගේ මල්ලි. ඉතින් අපි දෙන්න කරන්නේ අපි දෙන්නගේ බෑග් දෙක පිටිපස්සෙන් එල්ලගෙන ඊට උඩින් ආයෙල්ල ගන්නවා. මම අපේ නංගිගේ බෑග් එක එල්ල ගන්නවා. ඒ මල්ලිගේ එයාගේ මල්ලිගේ බෑග් එක එල්ල ගන්නවා. ඊට පස්සේ සපත්තු ගෙදර ඉඳලා දාගෙන යන්නේ නැහැ. සෙරප්පු දෙකක් දාගෙන ඉන්න සමහරවිට පයින්ොත් ගිහිල්ලා තියෙනවා. එතකොට අපි දෙන්නගේ සපත්තු දෙක. එතකොට නංගිගේ සපත් දෙකයි මගේ සපත් දෙකයි ඒ දෙක වෙනම අතේ අරගෙන යනවා. ඊට පස්සේ තව වතුර බෝතල් අරගෙන ඒවත් අරගෙන යනවා. ඊට පස්සේ දැන් අර මං කෝවනේ පායන කාලෙට මේ ඔරුව එන්නේ නැහැ කියලා ඉවර ළඟටම. එතකොට ගඟේ මැදක් වෙනකන් අර දෙන උස්සගෙන යනවා අපි දෙන්න. ඊට අමතරව පාර යනකොටත් ඒගොල්ලන් යන්න බැකුත් වඩාගෙන යනවා. ඉතින් ඒච්චරම මාර කට්ටක් කාලා දෙනවා. අපිට වඩා කට්ට කාපු අය ඇති. නමුත් මම ඒ වගේ කතා අහලා තියෙන්නේ ඔය අපේ අම්මලාගේ තාත්තලාගේ අප්පච්චිලාගේ කාලේ ජෙනරේෂන් එකේ. නමුත් අර මල්ලිටත් මේ වීඩියෝ එක බැලුවොත් මතක් වෙයි. ඒ කියන්නේ අපි දැන් නම් මාර කට්ටක් කෑවා ඒ ටිකේ. ඊට පස්සේ ඉතින් කොහොම හරි ඉතින් අපි දැන් නම් හොඳට ඉගෙන ගත්තා. ගවර්න්මන්ට් යුනිවර්සිටි යන්නේ යත් සයන්ස් ස්ට්‍රීම් එකකින් කරේ. මල්ලි ඇග්‍රි ෆැකල්ටි එකේ රුහුණේ. ඉතින් කොහොම හරි අපි දැන් ජීවිතේ සක්සස් කරගත්ත එක ගැන වෙන්නම සතුටුයි. ඉතින් ඒගොල්ලන් සහෝදරයෝ වගේ අත්‍තරම ඒගොල්ලන් දැන් නම් ඒ බංගලෝ එකේ නැහැ.
ඒගොල්ලන් වෙනම පැත්තක ඉන්නේ. නමුත් මේ අදටත් ඒ අපි අතර තිබිච්ච ඒ සහෝදර බැඳීම තාම තියෙනවා. මම ඔය කිව්වේ එකක් විතරයි. ඉතින් ගොඩක් රෑ වෙච්ච දවසට මේ ගංගේ වතුර දකින්නකොට මට ගම් වතුර කාලේට අපි ඔරුවෙන් ගියපු හැට මතක් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මාර කට්ටක් කාලා අපේ අම්මා නම් පුදුම කට්ටක් කාලා තියෙනවා. ඒ කියන්නේ අපිට උගන්වන්න මේ කොහොම හරි ඉතින් අපි තුන් දෙනාම හොඳට ඉගෙන ගත්තා. මල්ලි නම් ඉතින් තාම චූටි. එයා 10 වසරේ. මායි නංගි දෙන්නම කොහොම හරි ගවර්න්මන්ට් යුනිවර්සිටි යවන්න තරම් ඒ කියන්නේ අපේ අම්මගේ විශේෂයෙන් ඉතින් අප්පච්චි කරේ නැහැ කියන එක නෙමෙයි. අම්මගේ උනන්දුව තින්දම තමයි මේ අම්මේ තරම් දුරක් ආවේ. ඉතින් එයාව සමහර ලාවට ඉතින් ජීවිතේ හැමදාම එකම විදිහට නෑනේ අපිට ඉතින් කියන්නේ මුකුත්ම නැති අන්ත දුප්පත් කට්ටිය නෙවෙයි. පොඩි කාලේ ඉඳලම කියන්නේ යම් කියන්නේ හොඳට ඒ කියන්නේ කොහෙවත් රස්සාවක් කරලා එහෙම හම්බ කරන්න නෙමෙයි. ඉතින් කියන්නේ ගෙදර තියෙන දේවල් වලින් ඔය දීපල වලින් ඒ විදිහට තමයි. නමුත් ඉතින් අපේ අම්මා මාර කට්ටක් කෑවා. ඉතින් මට මතක් වෙනවා මේ හැමදේම. මම කියවනේ දැන් මම මේ දවස් ටිකේ මමට සලක ගන්නවා කියලා. ඉතින් මම නිසා ගෙදර උයන්නේ නැහැ. මේ ওই විදිහට අරගෙන ආවා මොනවාද චපාතිද කොහෙද නේද මට මතක නැහැ හරියටම නම් මොකද්ද කියලා. ඒ ටිකේ මම ඉුවෙත් නැහැ ගෙදර. ඊට පස්සේ මම මේ සැලොන් එකට ඇවිල්ලා ට්‍රීට්මන්ට්ස් ටිකක් කරගත්තා. දවස් දෙකකදී තමයි කරේ. හෙයා මසාජ් එකක් කරගත්තා එක දවසක. ඊට පස්සේ ෆේෂියල් එකක් කරගත්තා. අයිබ්‍රෝස් අපර් ලිප්ස් ඒ දේවල් කරා. එතකොට ෆුට් මසාජ් එකක් කරා. ඒ වගේ ඉතින් ගොඩාක් ඒ කියන්නේ කාලයකට පස්සේ සම්පූර්ණ සති දෙකක කාලයක් ওই විදිහට විවේක අරගෙන ගෙදර කිසිම වැඩක් ඇත්තටම මේ කරේ නැහැ. අර කලින් හිටපු සර්වන් කෙනෙකුත් මම මේ ගෙන්නගෙන ඒ ටික කරගෙන මොකද මට අවශ්‍ය වුණේ මමම සලකා ගන්න. මොකද එහෙම කරොත් තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේ රෙස්ට් එකක් අනිවාර්යෙන්ම අපි ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් කලින්ටත් වඩා මහන්සි වෙලා තව ඉස්සරහට ජීවිතේ හැඩගස්ස ගන්න. මම මේ මගේ ඉස්කෝලේ යන කතා ඉගෙන ගන්න තිබිච්ච අමාරුකම ඒ දේවල් කිව්වේ කියන්නේ තව කෙනෙකුට මොටිවේෂන් එකක් වෙන්න මිසක අර දුක විකුණන්න නෙමෙයි. ඉතින් ගොඩක් වෙලාවට අර ග්‍රාමීයව නේ අපි ජීවත් වුණේ. එතකොට කරන්ට් එක තිබ්බෙත් නැහැ. එතකොට මම 11 වසරට O levels වලට එහෙම මම පාඩම් කරේ ඉටිපන්දන් එළියෙන්. එතකොට ලාම්පු ඉටිපන්දන්. ඉතින් අර හැම තැනටම කරන්ට් එක නැහැ. අපේ ගෙදර හැබැයි ඉස්සර කාලේ ඉඳලම ජෙනරේටර් එක තිබ්බා. එතකොට සෝලර් පවර් එක එහෙම අරගත්තා. ඉතින් මං කියවන උයන්නේ නැහැ කියලා ටිකේ. ඒ නිසා තේ බොන්නත් මම අරගෙන ආවා ඔය වගේ කේක් කෑලි දෙකක් හස්බන්ඩ්ටයි මටයි. ඊට පස්සේ කහබත් එකක් අරගෙන ආවා එදා. ඉතින් මං කියවනේ මම ඉටිපන්දන් එළියෙන් පාඩම් කරේ කියලා. එතකොට මම ඉගෙන ගන්න එක විතරකුත් නෙමෙයි ඉස්කෝලේ එක්ස්ට්‍රා කරිකියුලර් ගුඩාරියක් කරා. මම බෑන්ඩ් එක ලීඩ් කරලා තියෙනවා, නෙට් බෝල් ප්ලේ කරලා තියෙනවා. එතකොට නවුසින් කරලා තියෙනවා. ඒ කියන්නේ මීඩියා යුනිට් එකේ ඉඳලා තියෙනවා. ඉතින් තව ඉංග්‍රීසි ඩේ, එතකොට සිංහල සාහිත්‍ය මොනවාද ඒ දේවල්, දහම් පාසල් තරඟ, එතකොට දහම් පාසල් තරඟ වලින් මාණ්ඩලික තරඟ වලින් මම එක 6 ඉඳලම නෙමෙයි 2 වසරේ ඉඳලම. මොකද 1 වසරේට අර ඉස්සර තිබ්බනේ මම දැන් ඉස්කෝලේ 2 නම් දහම් පාසලේ 1. ඔන්න ඔහොම මොකක් හරි එකක් තිබ්බනේ. ඒ නිසා 2 වසරේ ඉඳන් තමයි මම තරඟ වලට ගියේ. ඉතින් ඒ විදිහට ඒක O levels වලට එතකොට මම පාඩම් කරේ ඉටිපන්දමින්. ගොඩාක්ම ඉතින් අපේ අම්මා එතනම මම නිදාගෙන ඒ කියන්නේ මම නිදාගයි කියලා අපේ අම්මා එතනම එලාගෙන නිදා ගන්නවා. ඉතින් කොහොම හරි මට ඒ 8යි B එකක් තිබ්බා O levels. ඒ හැමදේම නිකන් හීනයක් වගේ කොහොම හරි ඉතින් සාර්ථක කරගත්ත එක ගැන හරිම සතුටුයි. මේ තියෙන්නේ මම ඔක්කොම අර කියපු ට්‍රීට්මන්ට්ස් කරගත්තට පහුවදා. ඉතින් මට ඕන වුණා මහන්සි වෙලා වැඩ කරලා මං වෙනුවෙන් තව මං ආස දේවල් කිහිපයක් අරගන්න. එතකොට ඒක
දිහා බලලා මට තව ආසාවෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් කියන්න ඕනේ මම මේ ඔක්කොම දේවල් ටික දැන් කලිනුත් මම ඔයගලන්ට පෙන්නලා තියෙනවනේ මම shopping කරපු ඒවා. එහෙම ඉතින් මේ කරන්න තියෙන දේවල් ටික ඔක්කොම කරලා සල්ලි ඉතුරු වෙච්ච ඒවා කරපු ඒවා නෙමෙයි මම. අපි තාම ලයිෆ් එකේ ඇත්තරම ගොඩාක් ඩ්‍රීම්ස් වලට යන්න තියෙනවා. ඉතින් මේ ගවුම නම් මට gift එකක් හම්බ වෙච්ච එකක්. ඉතින් මම ඒක හරීම ආසාවෙන් ඒක මම ගවුමට හරීම ආසයි. දීපු කෙනාගෙන් ඇහුවමම මේ ඒ කොතනින්ද ගත්තේ කියලා අහලා තව එතන තිබ්බද කියලා ඒ જાති තව කලර්ස් තිබ්බද කියලා ඒ තරම්ම ආසයි. හරීම කම්ෆර්ටබල් ඕනම තැනකට අඳින්න පුළුවන්. මේ අනිත් එක මම සාමාන්‍යයෙන් ඔය දනිස්සෙන් උඩට ටිකක් අඳිනවා අඩුයි. ඉතින් මගේ තියෙන රික්වයර්මන්ට්ස් ටික ඔක්කොම මේ ගවුමෙන් ෆුල්ෆිල් වෙන හින්දා මං හරීම ආසයි හොඳට නැමෙන්න පුළුවන්. ගවුමෙන් දෙගෙන අත් දෙක උස්සන්න පුළුවන්. ඉතින් මට තියෙන බේසික් දේවල් ටික තමයි ඒ. ඊට පස්සේ මම මෙන්න මේ හෑන්ඩ් බෑග් එකක් අරගත්ත. මට ඒක ලස්සනයි කියලා. ඉතින් කාලයක් තිස්සේ මම මේ ඩිසයින් එකට ටිකක් කැමතියි. මේ જાතිය බෑග් එකක් ගන්න ඕනේ කියන එක. ඉතින් ඒක නිසා මම බෑග් එකකුත් මම වෙනුවෙන් අරගත්තා. ඉතින් මම ඔෆිස් අරගෙන යන්න මේ බෑග් එක පාවිච්චි කරනවා කියලා මට හිතුණා. මම එහෙම ගොඩාක් හෑන්ඩ් බෑග්ස් කියන්නේ කලෙක්ෂන් එකක් මා ළඟ නැහැ. එහෙම කරන්නත් බෑ. මොකද මට එක දවසක ඇඳුම පාටට ඒකට කුඩ චූටි වොලට් එකක් කුඩයක් ඉතින් ඒ වගේ දේවල් කිහිපයකුත් අරගත්තා. ඇත්තටම මේ ගෑන් ළමයි අපි ආස දේවල් අනිවාර්යෙන් අපි ගන්න ඕනේ. කියන්නේ ගෙදර වගකීම් තියෙනවා. බබෙක් ඉන්නවා. ඉතින් යාට මේ සල්ලි මදි වේද ඉස්සරහට. එහෙම කියන්නේ හස්බන්ඩ් කරන බිස්නස් එකට එයාට මොකක් හරි ඕන වේද. ඉතින් ඒම හිතයන් අපිට කවදාවත් හිත කියන්නේ ඇත්තටම අපි ගැහැණු ළමයි විදිහට අපේ හිත සතුටු වෙන්න මේ වගේ දේවල් ගත්තාම නේද? ඉතින් ඒ කියන්නේ එහෙමත් අපි වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම අපි වෙනුවෙන් දේවල් අරගෙන අපි සතුටු වෙන්න ඕනේ. මේ ස්ලිපර්ස් දෙකත් මම වෙනුවෙන් ගත්තා. මම හිතුවා ඒක මගේ කකුලට මැච් වෙනවා කියලා. ඉතින් මේ හරිම සතුටු හරිම කියන්නේ තෑන්ක්ෆුල් වෙවි මටම තෑන්ක්ෆුල් වෙවි මගේම කකුල් දෙකට අත් දෙකට මූණට උගුරට මේ විදිහට හරි ආපහු දෙයක් කරන්න. ඒ කියන්නේ ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙන්න මට මතක් වෙච්ච එක ගැන මට ගොඩාක් සතුටුයි. මට හරි ආදරෙයි. ජීවිතේ ඉස්සරහ ගමනට අවශ්‍ය ක්වොලිටීස් එතකොට සමහරලාට ශරීර ලක්ෂණ වෙන්න පුළුවන් ඥාන වලින් සම්ප්‍රේෂණය වෙන දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මට ලැබුණ මගේ දෙමව්පියෝ හින්දා. ඉතින් අම්මා හින්දා ලස්සන පවුලක් අරගෙන යන්නේ කොහොමද කියන එක මම දැකලා තියෙනවා. ඒ කියන්නේ හැමදේම බැලන්ස් කරගෙන එහෙම අප්පච්චිගෙන් තමයි මම ඉගෙන ගත්තේ කාටවත්ම බය වෙන්නේ නැතුව ඔළුව කෙලින් තියාගෙන ඉස්සරහට යන්න ඕන විදිහ. ඉතින් ඒ දේවල් මට දුන්නේ දෙමව්පියන්ටත් අනේක වාරයක් ස්තුතියි. සහ මට මං විදිහට ජීවත් වෙන්න මගේ ජීවිතේ ලස්සනම කාලය විවාහයෙන් පස්සේ ඇත්තටම කියනවා නම් ගොඩාක්ම ෆ්‍රී එකේ මට අවශ්‍ය හැමදේම ඒ විදිහටම කරගන්න කිසිම බැරිය එකක් නැතුව හරීම හිතේ නිදහසේ කරගෙන යන්න ඒ නිදහස දෙන මගේ ආදරණීය හස්බන්ඩ්ට ඒ කියන්නේ මම තෝරාගත්ත තීරණය වැරදි නෑ කියන එක මට හැමතිස්සෙම මතක් කරලා දෙන්නේ එයා. ඒ කියන්නේ එයා මට සලකන විදිහෙන්. ඉතින් ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් කියන්නේ තනිකරම බ්ලෙසින් එකක්. හැමෝටම හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. මගේ තියෙන වාසනාවකට මට හම්බ වෙච්ච මගේ හස්බන්ඩ් එතකොට මගේ චූටි පැටියා මේ හැමෝම මට ලොකු ආශිර්වාදයක්. ඉතින් මට නැති දේවල් ගැන මම හිතන්නේ නැහැ. මට තියෙන දේවල් ටික රැකගෙන අපි ආස තව දේවල් තිරුණා නම් ඒව ළඟා කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. මේ වීඩියෝ එකෙනුත් ඔයාලගේ ජීවිතේට මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක අරගන්න.